දැදුරුඔය ජලාශය කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොළ නගරයට ආසන්නව ඇති මිනුවන්ගැටේ ප්‍රදේශයේ මෑත කාලයේ ඉදිකර ඇති සුවිශේෂී වාරි ව්‍යාපෘතියක්. ස්වකීය ආර්ථික දේහය ඔසවා තැබිය හැකි ශක්තියක් දරා සිටින මහ මුහුදට ඇදී ගිය ජල කඳක් මග රැක වේලි බන්ධා කළ දැදුරුඔය ජලාශය වයඹ පුරවරයට මෙන්ම රටෙහි ආර්ථිකයට උරදෙන ඉඟිණිමිටිය ජලාශයට ජලය ලබා දීම, ප්‍රදේශයේ ප්‍රමුඛ වාරි මාර්ග පෝෂණය කිරීමත්, ජල විදුලිය උත්පාදනය කිරීමත්, පානීය ජල ප්‍රශ්නයට විසැඳුම් ලබා දීමත් යන ප්‍රතිලාභ රැසක් ලබා දීමේ ව්‍යාපෘතියක්. අක්කර 4200ක් පුරා විහිදුණු දැදුරුඔය ජලාශයේ ජලධාරිතාව අක්කර අඩි 60000කි. ඉතිහාසයේ ප්‍රථම වතාවට දේශීය ඉංජිනේරුවන් අතින් ඉදිවුණු මේ දැවැන්ත නිර්මාණය ශ්‍රී ලාංකේය වාරි ඉතිහාසයේ රන් අකුරින් ලියවේ. දැදුරුඔය ව්‍යාපෘතිය මෑත කාලයේ ඉදිවුණු දිගම වේල්ලටද හිමිකම් කියන අතර වේල්ලේ දිග කිලෝමීටර් 2.4ක් සහ වේල්ලේ උස අඩි 50ක් වෙනවා. ජලාශයෙන් ජලය මුදා හරින වම් සහ දකුණු ඉවුර ඇල මාර්ග දෙක පිළිවෙලින් කිලෝමීටර් 44ක් සහ කිලෝමීටර් 36ක් දිගින් යුක්තයි. වම් ඇල කොබෙයිගනේ කොළමූණු ඔය ප්‍රදේශයෙන්ද දකුණු ඇල ඉඟිණිමිටිය ජලාශයෙන්ද අවසන් වෙන මෙහි සාමාන්‍ය ආකාරයෙන් ජලය නිකුත් කරන අවස්ථාවන් වලදී සීරුවෙන් ජලය ගලා බැස්සද අධික වැසි සහිත අවස්ථාවන් වලදී වාන්දොරටු විවෘත කළ විට ජලය ඉතා සැඩමෙනම භයානක මුහුණුවරක් ගන්නවා. ජලාශය ගැඹුරු කිරීමේදී ඉවත් කළ පස් ඝන මීටර් ලක්ෂ 12ක් වේල්ල ඉදි කිරීමට යොදා ගැනින. තවද පොළොව මට්ටමින් යටට කළුගල් දක්වා පස් ඉවත් කර එතැන් සිට බැම්ම බැඳීමෙන් සවි ශක්තිය පිළිබඳ උපරිම ප්‍රමිතිය ලබා දී ඇය. බැම්ම කඩතොළු වීම වළක්වනුවස් වැලි පෙරණයක්ද සවි කර ඇත. දැදුරුඔය ජලාශය යනු ලාංකික ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නව පිම්මක් ලෙස හැඳින්වීම වඩා නිවැරදි. මේ නව අතහදා බැලීම් රැසක් සාමර්ථකව සිදු කළ මෙහෙයුමක අවසන් ප්‍රතිඵලයක්.